ක්‍රියාමාර්ග ගන්නක් තියෙනවා. දැන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගත්තොත් එහෙම රටට විදේශ විනිමය ගේන්න අති විශාල වැඩක් කරන්න තියෙන ආයතනයක්. හැබැයි ඒකේ බාරයේ තියෙන මැණික් මලු අතුරුදහන් වෙනවා. අර ගෙදරට දීලා යන මැණික් මල්ල වගේ නෙමෙයි. මම ගෙදර ඉන්නකොට නිකම්ම ඇවිල්ලා මැණික් මල්ලක් දීලා ගියා. පස්සේ ආපහු ඇවිල්ලා සල්ලි මල්ලක් දීලා මැණික් මල්ල අරන් ගියා. ඒ සල්ලි මල්ලෙන් මම මුණුබුරාට ඉඩමක් ගත්තා. අන්න ඒ જાති මැණික් මල්ලක් නෙමෙයි. ව්‍යාපාරිකයෙක්ට අයිති මැණික් මල්ලක්. ඒව අතුරුදහන් වෙනවා. ඒකේ මැණික් අඩු වෙනවා. ඒකේ මැණික් අඩු වෙනවා. එහෙම ආයතනයක් වෙලා තිබ්බේ මේක. ඒ විතරක් නෙමෙයි. මේ ආයතනය තියෙන්න ඕනේ. මේකේ කාර්යක්ෂමතාව ඉහළ වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා මේකට හොඳ මානව සම්පතක් තියෙන්න ඕනේ. මානව සම්පත හරියට නෑ මේකේ. හරියට නෑ. ඒ විතරක් නෙමෙයි තාක්ෂණය මේකේ තියෙන්න ඕන. තාක්ෂණය මේකේ තියෙන්න ඕන. තාක්ෂණය නෑ. මොනවද වෙලා තියෙන්නේ? ඒක ගත්තොත් එහෙම වටිනා ලෝහ විශ්ලේෂණය කරන්න ඒවා මුද්‍රා තබන්න ලේසර් මාකින් යන්ත්‍ර 6ක් තියෙන්න ඕන. 6ක් තියෙනවා. හැබැයි තියෙනවා විතරයි. ඒවා කැඩිලා. වැඩ කරන්නේ. ඊට පස්සේ ලැබ් එකක් තියෙනවා. ඒ ලැබ් එකේ FTIR යන්ත්‍ර දෙකක් තියෙනවා. ඒවා කැඩිලා. ඒවා කැඩිලා. ඊට පස්සේ FTIR යන්ත්‍රේ මොකද වෙලා තියෙන්නේ කියලා අහුවාම අනේ ඒකේ කෑලි නෑනේ. කෑලි නෑ ඒකේ. කෑලි නෑ. කෑලි නැත්තේ මොකද? ඒවා උස්සලා. ඊට පස්සේ කෝප් සභාවේ සභාපතිතුමාට සිද්ධ වෙනවා මොකද්ද කරන්න? කෝප් සභාව විදිහට නිර්දේශ දෙන්න, මැදිහත් වෙන්න, මේවට මොකද වුනේ කියලා හොයන්න කියලා. ඒ අනුව දැන් කෝප් සභාව අද බොහොම පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ නිර්දේශයක් තියෙනවා. ඒ සභාපතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමාට. වාර්තාවේ නිර්දේශ කළා තිබෙන්නේ රාජ්‍ය දේපල මහජන සේවය වෙනුවෙන් මහජනතාවගේ ඌමනාවන් වෙනුවෙන් රාජ්‍ය ආයතන යොදා ගන්න දිශාවට වැඩ කරන්න කාර්යක්ෂම වෙන්න කියලා. ඒ නිර්දේශ ටික තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ යන්ත්‍ර වලට මොකද වුනේ කියලා විමර්ශන වාර්තා ඉදිරිපත් කරලා ඒ විමර්ශන වාර්තාව මගින් කවුද මේවා හොරගම් කරේ, කැඩුවේ කවුද, මේවා හොයලා බලලා නැවත ඒ තාක්ෂණයේ ගේන ගමන් වරදිකරුවන්ට දඬුවම් දෙන්න කියන කාරණාවත් මේක ඉදිරිපත් කරලා තියෙනවා.